මේ ජ්‍යායෙන් වෘත්තය මත ආපාතනය වෙනවා මෙන්න මේ කෝණය. මේ කෝණය සමාන වෙනව නේද? පුතේ මේ ජ්‍යාමිතිය ගාන දිහා බැලුවාම x වල අගය හොයන්න තියෙන්නේ. එතකොට ළමයෙකුට හිතෙන්න පුළුවන් මේක හරිම ලේසි ගානක් කියලා. හැබැයි තවත් ළමයෙකුට මේ ගානම ටිකක් අමාරු වෙන්න පුළුවන් පුතේ. අපි අර අමාරුයි කියන ළමයා ගැන වැඩිපුර හිතමු. මොකද අපි හැමෝම ගොඩ වෙන්න එපයි. ඒ නිසා. දැන් අපි බලමු x වල අගය හොයන්න අපි කොතනින්ද පටන් ගන්න කියලා. ඔයා පටන් ගන්න x වලින්ම. ඒ කියන්නේ x කියලා කියන්නේ කවුද? කොහෙද ඉන්නේ? එයාට සම්බන්ධ කෝණ මොනවද? මේක ASCII x ට සම්බන්ධ කෝණ මොනවද කියලා අපි හිතමු ඉස්සෙල්ලම. බලන්න x ඉන්නේ මෙන්න මේ චතුරස්‍රය ඇතුලේ. මෙන්න මේ වෘත්තයට EFCD කියන ශීර්ෂ වලින් හැදිච්ච චතුරස්‍රයක්. එතකොට වෘත්ත චතුරස්‍රයක පුතේ සම්මුඛ කෝණවල එකතුව අංශක 180යි. එතකොට මෙන්න මේ කෝණය මේ x වලට සම්බන්ධයි කියලා අපිට තේරුම් ගියා. ඒ කියන්නේ මෙන්න මේ කෝණය. එතකොට මේ කෝණය හොයාගත්තොත් අපිට පුළුවන් x වල අගය හොයාගන්න. දැන් බලන්න මේ කෝණය හොයන්න ක්‍රමයක් තියෙනවද කියලා. දැන් අපි දැන් x කාටද සම්බන්ධ කියලා පටන් ගත්තා හොයන්න. අපි ආව මෙතනට. දැන් මෙයා කාටද සම්බන්ධ කියලා හොයන්න පටන් ගන්න ඕනේ. එහෙමනම් බලන්න මේක වෘත්ත චතුරස්‍රයක්නේ පුතේ. වෘත්ත චතුරස්‍රයක්. ඒ කියන්නේ චතුරස්‍රය තියෙන්නේ මෙන්න මෙහෙම. කොහොම තියෙන්නේ? ඒතර මෙයා x නම් මෙයාගේ අගයත් අපිට හොයාගන්න පුළුවන් 180 සම්බන්ධ කරගෙන. ඒතර මෙයා හැදෙන්නේ බලන්න පුතේ මෙන්න මේ ස්පර්ශකයක්නේ මේක. ඒතර මේ ස්පර්ශකය ස්පර්ශ වෙන ස්ථානයේ ඉඳලා ජායක් ඇඳෙනවා. මේ ජායෙන් වෘත්තය මත ආපාතනය වෙනවා මෙන්න මේ කෝණය. මේ කෝණය සමාන වෙනව නේද? මේ ජාය සහ ස්පර්ශකය අතර තියෙන කෝණයට. මෙන්න මේ කෝණය සමාන වෙනවා මෙන්න මේ කෝණයට. එතකොට මෙයා කියලා කියන්නේ පුතේ මෙන්න මේ අපිට දීලා තියෙන 60 කෝණය නේද මේ? මේ තියෙන්නේ AEC. AEC මෙන්න මේ කෝණය. ඒ කියන්නේ ස්පර්ශකය මෙන්න ජාය. මේ ජායෙන් ආපාතනය වෙච්ච කෝණය මෙන්න. ඒතර මෙන්න මෙයා සමානයි මෙන්න දීලා තියෙන 60ට. එහෙමනම් පුතේ මෙයා කවුද මේ? 60 කෝණය. මෙයා 60යි. එහෙමනම් මෙයා 60යි. 60යි කියන්නේ පුතේ මෙන්න මෙයා තමයි අපිට හොයාගන්න ඕනේ වෙලා තිබ්බේ. ඒ 60 කෝණයයි x කෝණයයි එකතු වුනහම අංශක 180යි. එහෙමනම් පුතේ වැඩි විස්තර අවශ්‍ය නැහැ. x ධන 60 සමානයි 180යි. කවුද? මේ අංශක 60යි. මෙන්න මෙයා 60යි. එහෙමනම් මේ දෙකේ එකතුව අංශක 180යි. එතන මෙතනින් පුළුවන් පුතේ වාට 180න් අංශක 60ක් අඩු කරලා x අගය හොයාගන්න. x කියන්නේ පුතේ 120යි. හරිද? එහෙමනම් පුතේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ ගණන් ගොඩක් ඔයාලට හදලා පෙන්නනවා. like කරලා share කරන්නත් අමතක කරන්න එපා.